කාරුණික පින්වතුනි, පින්කෙතක අස්වැන්න YouTube නාලිකාව ඔස්සේ බණ අහන දෙස් විදෙස් කල්යාණ මිත්‍ර සියලුම පින්වතුනි පින්වතියනි, අද ධර්මදේශනාවේ මාතෘකාව නිවන ගැන. බුදුරජාණන් වහන්සේ නිවන ගැන දේශනා කළේ නිබ්බාණං පරමං සුඛං කියලා. නිවන තමයි උතුම්ම සැපේ කියලායි උන්වහන්සේ දේශනා කළේ. සමේ නිවන කොහොමද අපි ලබා ගන්නේ? නිවන කියන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව අද ඔබව දැනුවත් කරන්න අපි කල්පනා කළා. පාලි භාෂාවෙන් නිබ්බාන කියන වචනේ තේරුම තමයි නිවීම කියන එක. සිංහලට තමයි මේක නිවන කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. සංස්කෘතෙන් කියනවා නිර්වාණ කියලා. පාලියෙන් කියනවා නිබ්බාන කියලා. එතකොට අපේ හිතේ ඇතිවන ලෝභය, ද්වේෂය, මෝහය කියන මෙන්න මේ ගින්දර නිවිලා යාම තමයි නිවන කියලා අපට අර්ථ ගන්නවන්න පුළුවන්කම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා ලෝභයේ තරම් ගින්නක් මේ ලෝකේ තවත් නැහැ කියලා. දේශයේ තරම් ගින්නක් මේ ලෝකේ තවත් නැහැ කියලා. මෝහයේ තරම් ගින්නක් මේ ලෝකේ තවත් නැහැ කියලා. මෙන්න මේ ගින්න නිවන එකට තමයි නිවන කියලා කියන්නේ. ඒකට නිවන කියන්නේ ස්ථානයක්වත් හිතේ ඇතිවන වෙනත් දෙයක් නෙවෙයි. හිතේ ඇතිවන අසීමිත ශාන්තියේ තත්වයක් තමයි මේ නිවන කියලා කියන්නේ. නිවනට බුදුරජාණන් වහන්සේ ගුණ තුනක් දේශනා කළා. සන්තා, පනීත, සුවිමුත්තා කියලා. සන්තා කියලා කියන්නේ ශාන්තයි. කිසිදු කලබලයක්, වෙහෙසක් නැහැ. පනීත කියන්නේ උතුම් කියන අර්ථය. ලෝකයේ කිසි දෙයකට උපමා කරන්න බෑ. සුවිමුත්තා හොඳින් මිදුණා. සංසාර බැඳීම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා කියන එක. බුදුරජාණන් වහන්සේ මේ ලක්ෂණ තුන දේශනා කළේ සන්තා කියන එකෙන් මනසේ කිසිම කලබලයක් නැති තත්වයකට. ඔයාලගේ හිත මේ මොහොතේ ගත්තත් එහෙට මෙහෙට දුවනවනේ. කෝපය, බය, ආසාව මේ වගේ දේවල් වලින් අපේ හිත පිරීලා තියෙන්නේ. නිවනේදී පින්නතුනි ඒ සේරම නවතිනවා. නිහඬ විලක් වගේ සංසුන් වෙනවා. එතකොට පනීත කියලා කියන්නේ උතුම් කියන අර්ථය. වෙන දෙයකට මේක සමාන කරන්න බෑ. ලෝකයේ තියෙන කිසිම සතුටකට නිවන සමාන කරන්න බෑ. ලක්ෂ ගාණක් සල්ලි හම්බුනාම අපිට සතුටක් දැනෙනවනේ. හොඳ කෑමක් කෑවම සතුටක් දැනෙනවා. හැබැයි ඒව తాවකාලිකයි. ආයෙමත් අඩුවක් දැනෙනවා අපිට. නිවනදී එහෙම එකක් නැහැ. එහෙම අඩුවක් නැහැ. ඒක සම්පූර්ණයි. සම්පූර්ණයෙන්ම නිදහස් වීමක් තමයි මේ නිවනදී අපට සිද්ධ වෙන්නේ. අපි හැමෝම මොනවා හරි දෙයකට බැඳිලා ඉන්නේ. මම කියන හැඟීම මගේ හිතේ තියෙනවා. මගේ කියන හැඟීම තියෙනවා. මගේ දේවල් කියලා අපි අල්ලගෙන ඉන්නවා. නිවන කියන්නේ ඒ බැඳීම් ඔක්කොම කැඩිලා බිඳලා දාලා හිතට නිදහස ලැබෙන තත්වයකට. අජර, අමර, අසංකත කියන්නේ නිවනට. අජර කියන්නේ වයසට යන්නේ. අමර කියන්නේ මැරෙන්නේ. අසංකත කියන්නේ කාගේවත් හදපු දෙයක් නෙවෙයි, මේක ස්වභාවයෙන්ම තියෙන දෙයක්. ඔබ හිතන්න මුහුදේ රැලි එනවනේ. මුහුදේ රැලි එනවා යනවා. ඒ රැලි තමයි අපේ දුක්. හැබැයි මුහුදේ ගැඹුරට ගියාම ගැඹුර සම්පූර්ණයෙන්ම නිශ්චලයි. ඒ නිශ්චල තත්වය තමයි නිවන කියලා බුදුදහමේ විස්තර කරලා තියෙන්නේ. නිවනට යන මාර්ගයකුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. නිවනට යන එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.
මේ මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ තුنين සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒකට සමහර අයගේ හිතේ මේ නිවන ගැන වැරදි වැටහීම් තියෙනවා. නිවන කියන්නේ නැති වෙලා යාමක් නෙවෙයි, දුක නැති වෙලා යාමක්. නිවන කියන්නේ සදාකාලික සතුටක් ලබන ස්වර්ගයක් නෙවෙයි, හැඟීම් වලට එහා ගිය ශාන්තියක්. නිවන ලබන්න නම් මැරිලා යන්න ඕනි. මේ වගේ වැරදි අදහස් සමහර අයගේ හිත තුල තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජරාවක් නැති, ශෝක පරිදේව දුක් දුම්නස් නැති, නැවත ඉපදීමක් නැති, කිසිවකට බැඳෙන්නේ නැති උතුම් සැපයක් තමයි නිවන කියලා කියන්නේ. උණු වතුර භාජනයක් හිතන්නකෝ. ඒකේ තියෙන තාපය, කලබලය තමයි ලෝභ දේශ මොහ. ඒ වතුර සිසිල් වුණාම නිශ්චලයි, පැහැදිලි වෙනවා. ඒ වගේමයි හිත නිවන ලබනකොට නිවෙනවා, ශාන්ත වෙනවා, නිශ්චල වෙනවා. ඔබ හිතන්න, ඔබ අද දවසේම අවුවේ ඇවිදලා ගෙදර ආවා කියලා. දැන් ඔබගේ ඇඟ රත් වෙලා තියෙන්නේ. ඔබට පිපාසයි, මහන්සි. හැබැයි ඔබ ටික වෙලාවක් ඉඳලා සිසිල් වතුරෙන් නාලා නිහඬ කාමරයකට ගිහිල්ලා වැතුරුනොත් එහෙම දැනෙන සැහැල්ලුව ඔබට දැනෙනවනේ. අන්න ඒ වගේ තමයි හිතේ තියෙන ලෝභය, දේශය, මෝහය කියන මෙන්න මේ ගින්න නිවිලා යනකොට අපට පුදුමාකාර නිදහසක්, සැහැල්ලුවක්, සතුටක් දැනෙනවා. එතකොට නිවන කියන්නේ පින්නතුනේ අනාගතයට කල් දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මොහොතේම අපට ලබා ගන්න පුළුවන් දෙයක්. අපේ කෝපය ටිකක් අඩු කරගත්තත්, බොරුවක් නොකියුවත්, මිනිත්තු 5ක් හිත සංසුන් කරගත්තත් අපි නිවනට එක් පියවරක් හරි ලං වෙලා තියෙනවා. ඒ නිසා මේක කල්දදා ඉන්නේ නැතිව නිවනට යන මාවත ඔබ විවර කරගන්න ඕනේ. කෝපය ටිකක් අඩු කරගන්න ඕනේ. බොරු කියන ඒවා නතර කරලා දාන්න ඕනේ. ඒ වගේම ඇලිලා තියෙන දේවල්, ඔබ ආස කරන දේවල් වලින් අත් මිදෙන්න ඕනේ. එහෙම වුණාම ඔබට පුළුවන් මේ නිර්වාණ කියන தത്വයට ඔබේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ලං වෙන්න. දවසක් පින්නතුනේ එක තරුණයෙකුට වෙලෙන්දෙක් කිව්වා ලුණු බරක් පිටේ තියාගෙන ගඟෙන් එහාට ගෙනියන්න කියලා. මේ තරුණයා ලුණු බරත් අරගෙන ගඟට බැස්සා. ගඟ මැදට යනකොට කකුල ලිස්සලා මේ තරුණයා වැටුණා. ඒ වැටුණට පස්සේ ලුණු ටික වතුරේ දිය වෙලා ගියා. අර පිටේ තිබ්බ බර අඩු වෙලා හරිම සැහැල්ලුවක් දැනුණා මේ තරුණයාට. ඊටත් පස්සේ දවසක වෙලෙන්දා කිව්වා පිටි බරක් ගෙනියන්න කියලා. තරුණයා හිතුවා ඒ වෙලාවේ ලුණු වගේම පිටිත් වතුරේ දැම්මොත් එහෙම බර අඩු වෙයි කියලා. හැබැයි පිටිත් එක්කම මේ තරුණයා ගඟට බැස්සා. හැබැයි පිටි ටික වතුර උරාගෙන බර වැඩි වෙන්න ගත්තා. මේ තරුණයාට නැගිට ගන්නත් බැරි වුණා. ඒකට මේකෙන් අපිට කියන්නේ මොකක්ද? අපේ කෝපය, තරහව, ලෝභය මේවා වතුරේ දිය වෙනවා වගේ. අපි ඒව අතහැරියම හිත සැහැල්ලු වෙනවා. ඒ තමයි නිවනේ රස ටිකක්. ඇලීම තණ්හාව අපි ඒකට තව ඇලුනම දුක වැඩි වෙනවා. ඒක තමයි පිටිබර. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක තමයි අපි මගේ කියන හැඟීම තුල ජීවත් වෙනවා නම්, අපි ඒකට ඇලෙනවා නම්, ගැලෙනවා නම් දුක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා කියලා. අතහැරියම නිදහසක් දැනෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඔබ මතක තියාගන්න ඕනේ සල්ලි වලින්, දේපල වලින් ලැබෙන සැපය తాවකාලිකයි. හැබැයි නිබ්බානම් පරමං සුඛං කියලා කියන මේ වචනයට අනුව හිතේ ඇතිවන ශාන්තිය තමයි සදාකාලික සැපය. උතුම්ම සැපේ ඒක. අද ඉඳලා අපි පුංචි දේවල් අතහරින්න පුරුදු වෙන්න ඕනේ.
ඒකෙන් තමයි මේ උතුම් ශාන්තියට ලං වෙන්න අපට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් මේ ගැන හිතුවේවත් නැත්නම් කල්පනා කළේවත් නැත්නම් නිවන අපට බොහෝ දුරයි පින්නතුනි. හැම දිනාටම රත්නත්‍රය අනුහසින් යහපතක් සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.